මියුසික් වල රස හොයන මියුසික් රස එක එකතු වෙන්නේ ඕගොල්ලෝ. අද ඉන්නවා චමින්ද. අපි චමින්දත් එක්ක කතා කරගෙන ඉන්නේ මේ දවස්වල කොහොමද මියුසික් වල රස තියෙන්නේ, මොනවද මියුසික් වලට වෙන්නේ මොනවද කියන එක ගැන. චමින්ද දැන් මේ ඇත්තටම මේ හොඳයිද මේ යන විදියත් එක්ක මේ වැඩ කරන්න ලේසි ක්‍රමයක්ද තියෙන්නේ නැත්නම් මේ අමාරු විදියක්ද මොකද්ද වෙන්නේ මේ දවස්වලත් එක්ක මේ යන රැල්ලත් එක්ක? ලේසි අමාරුයි දෙකම තියෙනවා. ඇයි ඒ අමාරු වෙන්න හේතුවක්? අමාරු වෙන්න කියන්නේ මෙහෙමයි. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අපි දැන් අපි ඉන්න පරිසරයත් එක්ක අපිට ගොඩනැගිච්ච මේ කියන්නේ මියුසික් මේ වැඩ ඒ කියන්නේ කිව්වොත් පිටාවක් තියෙනවා. දැන් එතකොට ඒවා මේ කියන්නේ අපි අපේ ප්‍රදේශය තුළ ව්‍යාප්ත වෙලා නැහැ. ඒ කියන්නේ එහෙම නැහැ. හේතු රසිකයෝ නැතිකම නෙමෙයි. ඒ කියන්නේ ගොඩක් දැන් අපි මේ සෙට් වෙලා අපි කරන දෙයට පිරිසක් ඉන්නවා. දැන් වෙන කෙනෙකුට රහ වැටිලා වෙන පිරිසක් ඉන්නවා. එහෙම ඉතින් අර දැන් ඉන්න මේ තරුණ යූත් එකේ කට්ටිය කොහොමද මියුසික් වල කැමැත්තක් තියෙනවද නැත්නම් මියුසික් අහන්න නැති තත්ත්වයක්ද තියෙන ලංකාවේ අහනවද? මියුසික් අහන්න නැත්නම් නෑ මියුසික් අහනවා අනිවාර්යයෙන්ම. නෑ ගොඩක් වෙලාවට හැමෝම වගේ මේ කනට ගහගෙන ඉන්නේ මේ කොයි වෙලෙත් නේ? ඔව් කොයි වෙලෙත් කනට ගහගෙන ඉන්නේ එහෙම දාගෙන ඉන්න ඒ වුණාට මියුසික් අහනවද කියන ප්‍රශ්නේ මොකක්ද? ඔව් ඒකයි මම මියුසික් අහනවාද යූත් එක මේ යන විදියට? අපි කනට ගහගෙන ඉඳලානේ මියුසික් අහනවා. අහනවා අනිවාර්යෙන් අපි අහනවා කියලා. අනිත් කෙනෙක් ගැන කියන්න අමාරුයි. කොහොමද ජෝතිපාල යුගයක් බිහි වෙනවද දැන් ඉස්සරහට? ජෝතිපාල යුගයක් මං හිතන්නේ මේ ඉස්සරහට බිහි වෙන එක නෑ. ජෝතිපාල යුගය ආයි බිහි වේද කියන එක ඒක එහෙම වෙන එකක් නෑ මං. මොකද ජෝතික සින්දු තාමත් එකම විදියට ඒ කියන්නේ ඒ යුගය තමයි මේ තාමත් වෙන එක. දැන් අපි ඒ ගායකයා ඒ මහා ගායකයාට අපි ආදරය කරනවා. ඉතින් අපිත් එක්ක ඒ යුගය තාමත් පවතිනවා. ඉතින් අපි ඉන්න පරිසරයේ ඒ යුගය අනිවාර්යෙන් තියෙනවා. ජෝතිට එහෙම ආදරය කරන්න හේතුවක් ඇති. ඒ මොකක්ද? මෙහෙමයි. මියුසික් වල තිබ්බා හොයාගත්තේ මියුසික් වල එයා හොයාගත්ත දේ කියන්නේ මේ දැන් චිත්‍රපටි පසුබිම් ගායකයෙක්. ඒ කියන්නේ මිනිස්සුන්ට ගොඩක් ලං වෙන්න පුළුවන් මං හිතන්නේ. ඒ කියන්නේ මිනිස්සු ගොඩක් ආදරය කරා ඒ කාලේ චිත්‍රපටි වලට. අපිත් අදටත් අපි බලනවා අපේ අම්මලා තාත්තලා නරඹනවා. ඒගොල්ලෝ අපිට වඩා කැමති. අපිත් ආසාවෙන් බලනවා. එතකොට ජීවිතේ ගොඩක් ඒ කියන්නේ මං හිතන්නේ පදමාලාවල් ඒ ගායනා කරපු ගීතවල සංගීතය මං හිතන්නේ සජීවීව හැම වාද්‍ය භාණ්ඩයක්ම වාදනය කරලා තියෙනවා. ඒ සංගීතය ඒ හැම දෙයකම එකතුව කියන්නේ හැම දෙයකම රසයේ එකතු වෙලා නිසා තමයි මං හිත විශ්වාස කරන්නේ ඔහුගේ කටහඬ ඒ හැම දෙයක්ම මං හිතන්නේ අපි තාමත් ආදරය කරන චරිතයක්. ඒ කියන්නේ අපි මොකද හරි මේ වුණොත් දැන් ජෝතිපාලගේ සින්දුවක් අනිවාර්යෙන් ඒ කියන්නේ සින්දුවක් කියන්නෙත් නෑ තියෙනවනේ. මේ අනිත් එක තමයි දැන් මේ සුපිරිතරු මාවතක එනකොට දැන් අපිට පොඩි ගැටලු එනවනේ. දැන් SMS ගන්න ඕනේ ඉස්සරහට යන්න විනිශ්චය මණ්ඩලයට මේ සීත දිනා ගන්න ඕනේ. ඒ කොහොමද ඒකද ආකර්ෂණය ඇති කරගන්න වැඩපිළිවෙලක් තිබ්බද? එහෙම නැත්නම් කොහොමද ඒ වේකද සකස් වෙන්නේ? මම ආපු ගමන තුරන මගේ උපරිම දක්ෂතාවයෙන් මම සිං කරා. එතනදී මගේ වටේ හිටපු මට උදව් කරන්න මට ගොඩක් අය උදව් කරා. يعني නම් වශයෙන් කියන්න බෑ. ඒ කියන්නේ ගොඩක් උදව් කරා මගේ මගේ ආලුවෝ මගේ සංගීතකරණය. එතකොට අපි ඒ වෙලාවේදී අඳුර ගන්න අය පවා උදව් කරා. ඉතින් මෙමෙදි මම විශ්වාස කරන දේ නම් තරංගයක් නිසා තරංගකාරීත්වයට උචිත වන විදිහට හැම වෙලේම තමන්ගේ ගායනය හැමදේම දක්ෂතාවය උත්සාහ ගන්න ඕනේ. මම හිතන්නේ ඒක තමයි වැදගත් දේ. තරුවක් වෙන්න හේතුව ඒකද එතකොට? නෑ තරුවක් වෙන්න දක්ෂතාවය විතරක් තිබිලා මදි මම හිතන විදිහට. දැන් හැමදේම මම හිතන්නේ වාසනාවත් අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. මම කියන්නේ ලක්ෂ ගාණක් අතරින් ඒ කියන්නේ තේරෙන්න තරම්. එන්නේ හැමදේම එක්කව වෙලා එයාගේ අනේ මම දෙක පෙර පිනක් සමහර විට අපිත් ආසාවෙන් බලා හිටියා. අපි තරංග කරා පුළුවන් උපරිම යම් අඩුපාඩු සිද්ධ වුණා අපේ අදින. මොකද ඒක අත්දැකීම පළවෙනි වතාවට ලබන දෙයක්. මොකද ජීවිතේ ඕන කෙනෙක් අත්දැකීම පළවෙනි කියන්නේ අඩුපාඩු සිද්ධ වෙන්න පුළුවන්. අනිවාර්යයෙන් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ දේවල් වලින් අපි ඉගෙන ගත්ත දෙයක්. අපි මම ඉගෙන ගත්තා. මේ දේවල් එක්ක
ඇත්තටම කිව්වොත් හිමීට ගමනක් යනවා. ඇයි මුදිත ඒ වගේ එකක් තෝරගත්තේ නැද්ද? මුදිත මොකද කරන්නේ? මම ඉතින් ඒකත් නැත්ත යනවා ඉතින් හැම වෙලේම යනවා විතරයි කරන්නේ නැහැ. මුත්තයි මයි ගියා තරංගෙට. මුත්තයි මයි ගියා තරංගෙට. අපි දෙන්නට ඊට පස්සේ මේ ආවේ නෑ යන්නනේ. ඔව්. ආවේ නෑ කොහොම හරි මොකක් කරේ වෙලා. මුදිත එහෙම සිං කරන්න කැමති නැත්නම් මොකද? සිං කරනවා. සිං කරනවා. තරුවක් වෙන්න මොකද? ඒ මානසික තිබෙන්නේ නැද්ද නැත්නම්? අදාස් විච්ච කාලේ ගියා දෙන්නත් එක්ක. කරුමෙටද වාසනාවටද මන් දාපෙන්න ආවේ නෑ මේ චමින්ද ගියාම මුදිත හලන්නේ. නෑ හැදුවේ නෑ. ආල දැන් අදත් නෑ නේද? තරගකාරීත්වයේදී දැන් සාගියා වුණත් හලන්න වෙනවා නේ. එහෙම හලලා හැලුවේ නෑ ඉතින් ඇත්තද කියන්නේ ඇත්ත කතාවද හැලුවේ නෑ. නෑ පොඩි සීන් උනා. මොනවද පොඩි ආඩම්බර නේ. ඒක ආඩම්බරයි. ආඩම්බරය. ඒ කියන්නේ ඊට පස්සේ පොළරක සෙගෙන එහෙම හිටියේ. නෑ ඊට පස්සේ ඔක්කොම හරි දැන්. දැන් බැලන්ස්ලා තියෙන්නේ. බැලන්ස්ලා තියෙන්නේ. මොකද කොහොමද දැන් මේ ජීවිතය යන විදිහත් එක්ක මේ හොඳයිද නැත්නම් වෙනස් වෙ යුතුයි කියලා හිතනවාද ඉස්සරහට අනාගතේ මොනවද කරන්නේ? ඉස්සරහට ඉතින් මේ බෑන්ඩ් එකෙන්ම තමයි ඉතින් මොකක් කර දෙයක් කරන්න බලන්නේ ඉතින්. ඔව්. බෑන්ඩ් එක. දැන් අපි කොහොමද බෑන්ඩ් එක මේ කොහොමද සම්බන්ධ කරගන්නවා නම් අපේ සංගීත වලට ප්‍රසංග වලට කොහොමද ඒක අපි ෆෑන්ස්ලාට කියනවනම් කොහොමද කියන්නේ? ඉතින් කමින්දගේ ෆෝන් නම්බර් එක දෙන්න පුළුවන් නැත්නම් FB එකේ මට රික්වෙස්ට් එකක් දාලා හරි නැත්නම් අපිට ඒ මාර්ගයෙන් අපිට සම්බන්ධ වෙන්න පුළුවන් මගේ චමින්ද අබේවර්ධන කියලා ටයිප් කළා මම රික්වෙස්ට් එකක් දාන්න. චමින්ද අබේවර්ධන මුදිතගේ මුදිත චන්දසේ කියලා දෙනවා එයාට රික්වෙස්ට් එකක් දාලා හරි. බෑන්ඩ් එකේ නමක් මොකක් හරි තියෙනවද? අපි ඒක තමයි කිව්ව අපි හරි අමුතුයි කියලා මේ බෑන්ඩ් එකේ නමකුත් නැහැ. අපි හරි අපි හරි අමුතුයි. එහෙම නෙමෙයි කියන්නේ. බෑන්ඩ් එකේ නමක් නැහැ. බෑන්ඩ් එකේ නමක් නැහැ ඉතින් අපි. ඇත්තම නමක් නැහැ. කියන්නේ ගොඩක් කාලේ දැන් ගොඩක් කලින්ද කරන්නේ. අපි හරි අමුතුයි බෑන්ඩ් එක. ඔව් ඒකත් හොඳයි නේ. නෑ මම නිකමට කිව්වේ ඒක. ඒකත් හොඳයි නම. අපි නිකන් සෙට් වෙනවා හැමදාම මේ ටවුන් එකේ කර මේ අපි අයියා කෙනෙක් මේ ෂොප් එකක් ගත්තා. ඉතින් ඔයගොල්ලෝ බෑන්ඩ් එක නිකන් සෙට් වෙලා ටවුන් එකේ නෑ මෙහෙම නෑ එහෙම දැසනේ මං කිව්වේ. මේ අර අපේ අයියා කෙනෙක් බේස් ගාන අය ෂොප් එකක් ගත්තා. ෂොප් එකක් අරගෙන මේ දැන් යාගේ ෂොප් එකේ කවුරුත් නෑ සමහරලාට නෑ මේ ඊට පස්සේ අපි යනවා ඉතින්. කොහොම ගිහිල්ලා ඔය ෂොප් එක ගා තියෙන මොන්ටිසෝරියා මොන්ටිසෝරිය තියෙනවා මේ ප්ලේ ග්‍රවුන්ඩ් එක තියෙනවා මොන්ටිසෝරිය ප්ලේ ග්‍රවුන්ඩ් එක තමයි ප්‍රැක්ටිස් රූම් එක. ඔව් ඒක වට වෙලා තියෙන්නේ රත්නපුර ටවුන් එකේ. දැන් නම් ඉතල නෑ. රත්නපුරේට ඇවිල්ලා අපි චමින්ද ගැන හොත් හොයාගන්න පුළුවන් නේද ප්‍රැක්ටිස් පුළුවන්. හොයාගන්න පුළුවන්. මේ හොයාගන්න පුළුවන්. ඒතර මොදිද දැන් මේ කොහමද දැන් මේ යන විදිය මේක මේ චමින්දලත් එක්ක ඉස්සරහට වැඩ කරනවද නැත්නම් මේ චමින්දලාවත් එක්කින් අයත් වෙලා යනවද කොහොමද වෙන්නේ ඉතින් හලලා එහෙම යනවාද එහෙම මේකත් එක අපි කාලේ ඉන්න කට්ටියනේ ඉතින් මේ කට්ටියම කොහොම හරි ඉතින් අපි ගමනක් යන්න තමයි උත්සාහය ඒ විදියට දැන් යනවා එතකොට දැන් කොහොම දැන් ගිහිල්ලා කොහොම ටාගට් එකක් තියනවද මොනවද මේ අවුරුද්දේ දැන් මේ 2015ත් එක්ක කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ මොනවද ඉතින් මේ දැන් නම් ටාගට් එකක් ඇවිල්ලා තියෙන්නේ නේ මොකද ටාගට් එක නෑ මේ වයසත් යනවා මැරි කරන්න එහෙම නෑ එහෙම නෙමෙයි මං කියන්නේ මොන හරි දෙයක් කියන්නේ අපි කියන්නේ මෙයාට මැරි ගන්න පොඩි අයිඩියා එකක් තියෙනවා හරි අපි එහෙම සීන් යන්නේ දැන් මේ ප්‍රෝග්‍රෑම් එකේ එන්ඩ් එකට ඇවිල්ලා ඉන්නේ දැන් අන්තිමට අපි ෆෑන්ස්ලාට කියනවා නම් මොනවද ශමින්ද මුදිත කියන්න තියෙන්නේ මගේ ගීතයක් නිර්මාණය කරලා තියෙනවා. තව ගීතයක් නිර්මාණය කරනවා. ඒ ගීතේ ඔඩියෝ එක වීඩියෝ එක අනිවාර්යෙන් මේ මාසේ ජනවාරි මාසේ කොහොම හරි රසිකයන්ට ලබා දෙන්න කියන්නේ රිලීස් කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මගේ සින්දුවල අඩුපාඩු මට කියන්න උගලන්ට විඳින්න පුළුවන් නම් මට ඒක හරි සතුටක්. මම මේකෙන් ලොකු සතුටක් ලබනවා. අඩුපාඩු කියන්න හැමදාම පිට කියන්න ෆෝන් නම්බර් එක පොඩ්ඩක් ෆෝන් නම්බර් එක මගේ 077 844 1474 බෑන්ඩ් එකක් ඒ විදියෙන් අපිට කන්ටැක්ට් අනිවාර්යෙන් පුළුවන්. ඒතකොට අපි නම් සින්දුවකට ගිහලා එන්න එන්ඩ් එකට යන්න මට පොඩි තප්පරයක් විතර දෙන්න මට ස්තුති කරන්න ඕනේ මේ
ඔයාගේ යාළුවා සුපුන් 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 තමයි අද මේ මට මේ අවස්ථාවට එන්න මේ කෝල් එක දුන්නේ ඊයේ හවස කෝල් එකක් දාලා කිව්වා මේමයි චමියා මේමයි කියලා මේ thank you සුපුන් මේ එදා ඉඳලා අපේ තරංගාවලිය තුල එකට හිටපු මේ යාළුවෙක් මගේ ඒ වගේම මුදිත මගේ මේ මුදිත thank you මේ මුදිත ඒ වගේම මගේ අම්මට තාත්තට මට මෙච්චර කල් මේ මගේ ගමනක් යන්න උදව් කරපු මගේ සහෝදර සහෝදරියෝ මගේ යාළුවෝ හැමෝටම ගොඩක් ස්තුතියි කියලා කියන්න ඕනේ මේ වෙලාවේ. ඒ වගේම මේ නරඹන සියලුම දෙනාට ඒ කියන්නේ මගේ ගොඩක් සමානව අපේ FB එකෙන් එහෙම හම්බ වෙලා ඉන්න ගොඩක් අය ඉන්නවා. හැමෝම ආදරෙන් මතක් කරනවා මේ වෙලාවේ. ගොඩක් ආදරේ. සින්දු අනිවාර්යෙන්ම අලුත් සින්දු මේ මාසෙ කොහොමද රිලීස් කරනවා. ඔයාටත් ගොඩක් ස්තුතියි. හරි. මේ මියුසික් රස තමයි මේ විදියට හෙව්වේ. අද චමින්ද අබේවර්ධන ඇවිල්ලා ඉන්නේ. සුපර්ස්ටාර් මාවති සුපිරි තාරකව. අපි එන්ඩ් එකට යන්නේ මියුසික් රසවල අපි චමින්දගෙන් සින්දුවක් අහලම එන්ඩ් එකට යන්නේ. සඳතාරකාඩාවේ කඳු මීදුමෙන් එහා ඔබ හාගෙවූ අතීතේ මතකේලියා තියා මතකේ ලියාතියා සඳතාරකා හඬාවී කඳුමීදුමෙන් එහා ඔබ හාගෙවූ අතීතේ මතකේලියා ලියාතියා සිත පාවෙලා ගියාවේ නටබුන් සොයා අනුරාගමල් සිනාවන් පෙරසේ නොවේ මුවේ සඳතාරකා අනාවී කඳුමීදුමෙන් එහා ඔබ හාගෙවූ අතීතේ මතකේලියා තියා මතකේලියා තියා netubayala udave kavadakado vidinne e amasue sandatarata hanavi කඳුමීදුමෙන් එහා ඔබ හාගෙවූ අතීතේ
මතකේ ලියා තියා මතකේ ලියා තියා මතකේ